හැමදාම දකින කලබලකාරී ජීවිතෙන් මිදිලා හිතට පොඩි නිදහසක් දෙන්න හිතාගෙන අපි ගමනක් යන්න හිතුවා. අපිත් පළවෙනි පාර නම් තමයි මෙතනට යන්නේ. හැබැයි අපි අහලා තිබුණ විදිහට නම් මෙතන තියෙන්නේ හරියම නිස්කලංක පරිසරයක්. අපි දැන් ඉන්නේ හෝමගම ටවුන් එකේ. මෙතන පාලි බෞද්ධ කැම්පස් එක තියෙනවා. එතකොට තව ටිකක් ඉස්සරහට යනකොට ලස්සන පන්සලක් හම්බෙනවා. ඔයාලා මහරගම ඉඳන් එනවනම් ඔයාලට ඉස්සෙල්ලම එන්න තියෙන්නේ හෝමගම ටවුන් එකට. මම නම් හරියම සතුටින් ඉන්නේ මෙතනට යනකම්. මොකද වීඩියෝස් වලින් එහෙම දැකලා තිබ්බ විදියට මෙතන හරියම නිස්කලංක තැනක්. ඉතින් මට ආසයි ගිහිල්ලා බලන්න. ඇත්තටම කොහොමද දන්නේ නැහනේ. අද අපි යන්නේ හෝමගම තියෙන ලස්සන පන්සලකට. ඔයාලටත් හෝමගම ඉඳලා ශ්‍රී සම්බුද්ධ විහාරය ඉඹුලකන්ද කියලා ලොකේෂන් දාගත්තොත් කිසිම කරදරයක් නැතුව එතනට යන්න පුළුවන්. අපිත් හෝමගම ඉඳලා ලොකේෂන් දාගෙන තමයි ආවේ. පාරවල් නම් අමාරු නැහැ, යන්න පුළුවන්. තව ඔයාලට පන්සල් යනකොට අරගෙන යන්න ඕනි මල්, තෙල්, හඳුන් කුරු හැමදේම මෙතනින් ගන්නත් පුළුවන්. එතන හරිම හොඳ අක්ක කෙනෙක් හිටියේ. අපිට ඕනේ දේවල් එතනින්ම තමයි ගත්තේ. මොකද අපිට අරගෙන එන්න විදියක් තිබ්බේ නැහැ. බුදුන් වැඳලා තමයි අපි පන්සලේ ඇවිදින්න නම් ගත්තේ. ඔයාලට දැනගන්නත් එක්ක මෙහි තිබුණ ලස්සන තැන්වල වීඩියෝස් ඉස්සරහට ඇඩ් කරලා තියෙනවා. ඒවත් බලන්න. මේ වෙද්දි වෙලාව නම් 11:12 විතර වෙලා තිබුණා දවල්. ඒ වෙලාවේ නම් ඇත්තටම චුට්ටක් අමාරුයි. මොකද මේ ගල් රත් වෙලා නිසා එළිය ඇවිදින්න ටිකක් අමාරුයි. ඔයාලා යනවනම් මං හිතනවා හවස් වෙලාවක ගියා නම් හොඳයි කියලා. මේ තැන කඳු මුදුනක තමයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මෙතනට හරියට හුළඟක් තියෙනවා. බලන්න ඔයාලට පේනවා ඇති. සාමාන්‍ය අපි දකින පන්සලකට වඩා වෙනස් විදියකට නිර්මාණශීලී විදියකට තමයි මෙතන තිබුණේ. ඇත්තටම හරියම ලස්සනයි. හිතුවටත් වඩා මාරම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. දුර ඉඳන් මෙතනට එන අයට වුණත් කෑම ගන්න ඒ වගේ තැන්වලට පහසුකම් මෙතන තියෙනවා. මෙන්න මේ දන්සල කියන තැන අපි යාළගෙන් ඇහුවට පස්සේ යාළ කිව්වා හැම පොයේදම මෙතන දන්සලක් තියෙනවා කියලා. ඒ වගේම 2027 වෙනකම් මෙතන දන්සල් හැම පොයේදම කට්ටිය බාර අරගෙනක් තියෙනවා කියලා යාළ කිව්වා. අපිට චූටි යාළුවෝ වගේකුත් හම්බුණානේ. එයාලා හැමදාම එනවලු මෙතනට සරුංගල් යවන්න. අපි කන්ද නැගපු පැත්තෙන් නෙවෙයි අනිත් පැත්තෙන් බැහැලා තමයි අවසානෙට දාලා තියෙනවා බුදු පිළිම ටිකක්. ඒ ටික බලන්න යන්න තියෙන්නේ. සමහරුන්ට මං හිතනවා මේ දන්නේ නැතුව ගියොත් මග ඇරෙයි කියලා. මොකද මේ පාරවල් එච්චර පේන්න තියෙන පාරවල් නෙවෙයි. අපි පහලට ගිහිල්ලා එද්දිත් අපෙන් කීප දෙනෙක්ම ඇහුවා තව පහල දේවල් බලන්න තියද කියලා. ඒ නිසා ඔයාලා යනවනම් මගේ අරගන්න එපා. මේ හැම තැනටම යන්න. මොකද හරීම ලස්සනයි. හරීම නිස්කලංකයි. කදු මුදුනක් නිසා ඇත්තටම මම නම් මේ වගේ තැනක් මීට කලින් දැකලා නැහැ. මේ වගේ පරිසරයක තියෙනවා. ඔයාලත් අනිවාර්යෙන්ම යන්න මේ වගේ ලස්සන තැන්වල සුන්දරත්වය විඳින්න. ඒ වගේම අනේ ආදරෙන් ඉල්ලනවා සුන්දරත්වය විඳලා මතකම විතරක් ඉතුරු කරලා අරගෙන එන්න කියලා. මොකද මේ දේවල් අපි අනාගතයටත් ඉතුරු කරන්න ඕනේනේ.